ආයි අදත් vlog එකක් තමයි ගේන්න යන්නේ. මම හිතන්නේ මේ සති දෙකකට විතර පස්සේ තමයි වීඩියෝ එකක් ගේන්න යන්නේ ඔයාලත් එක්ක. අද අර කලින් අපි වත සුද්ධ කරන්නේ ඒකේ තව භාගයක් ඉතුරු වෙලා තිබ්බා. අන්න ඒ භාගය සුද්ධ කරන් තමයි අද යන්නේ. එහෙනම් අපි vlog එකෙන් සම්බන්ධ වෙමු. subscribe කරන්න. ගේලගින් අතර යන්නත් පුළුවන්. වෙන පැත්තක් තියෙන එතනින් යන්නත් පුළුවන්. තෝමින් අපේ බලුස් නෑ අනි මේක මේ මල්ලන් ඉන්න තමයි. හැමදාම වගේ තමයි ඉතින් මං යද්දි හැමෝම වැඩ පටන් අරගෙනත් ඉවරයි. වැඩේ කියන්නේ මං එන්න කලින් අපේ චූටි නංගි නැගිටලා වත්තට ඇවිල්ලත් ඉවරයි. ඔව් කියව ඉන්න එක්කෙනා අපේ ගෙදර. අන්නාරෙන් එන්න වැටෙන්නේ නැතුව. වැහිබර කාලේ ගුණයක් තියෙන හින්දා සුද්ධ කරන්න ලේසි. හැබැයි පොළොව තෙමිලා නැති නිසා සුද්ධ කරන්න අමාරුයි. ඔය ටික මං චුට්ටක් ස්පීඩ් කරා. කාලින් පාර වගේ අත කැපෙන ඔන්න ඕව ගලවන්න ගිහිල්ලා ගමු. ඒ වගේ මුලක් ඉතුරුනොත් එහෙම ආපහු ඒවා පඳුරු පිටින් එනවා උඩට. ඒ නිසා මුල පිටින්ම ගලවන්න. මාත් සමහරක් ඒවා ගැලව වැඩිපුර ගැලවෙ ඉතින් අම්මා තමයි. කෙනෙක් දෙන්නේ නැත්නම් දන්නවත් නැති වුණේ ඉතින් සබ්ස්ක්‍රයිබ් කරගන්න. මගේ Facebook account එක දාන්න ඕනේ. මම අරක TikTok එකෙත් දැම්ම. post එක ඔයා Facebook account එක හදලා. ආමෝන වැඩ අර. සානු අම්මා කතා කරනවා. එන්නලු. සේනානේ වගේ මුල ඉඳන්ම ගන්න ඕනේ. මුල් චුට්ටක් ගරි දුන්නොත් එහෙම ආයෙ පඳුරක් එනවා ලොකුවට. අම්බ ගහට ගහන්න එපා. අම්බ ගහ. මේ පල්ලෙහාට එන්නත් ඒ වගේ පඳුරු තමයි වේල්ල හින්දා ඒවා ගලවන්න බෑ. ඒ නිසා තාත්තා වල් බෙහෙත් ගන්නවා. වත්තට આવත් මොකක් හරි ඇක්සිඩන්ට් එකක් වෙනවා හැබැයි. නිදි කුඹ වලට හරි අර පඳුරු වලට හරි තමයි මොකක් හරි ඕනේ. දැන් ඒකේ මේ මාසේ 767 දැම්මම ඒක උඩ 4000 ගානයි. මං කාලේ එන්න. දොලා තරයන් හැදරෝ. අයියේ. morning breakfast එකෙන් පස්සේ හැමෝම මං කන්නේවත් නැතුව වත්තට කාලා එන්න. බඩගිනි හොඳට. උදේට කනවා කියලා වල දැන් වෙලාව 12:28යි. හැබැයි මම වත්තට ගියේ නම් 10ට විතර. ඉතුරු ඉතින් වෙලාව හරිනේ. අද නැගිටින්නත් තරක් වුණා.
අත්තට යන්නත් පරක්කු නෑ. ඒතර කන්නත් පරක්කු. ආයෙ වත්තට යන්නේ. මට නිදිමතයි. මේ දවස්වල රාත්‍රී නිදාගන්නේ 2-3 වෙනවා. උදේ 6:00 විතර ආපහු නැගිටිනවා. එහෙනම් නිින්දක් නැහැ. මම නිදිමතයි. ඇහැරන් ඉන්න හේතුවකුත් නැහැ. ඇහැරන් ඉන්නවා. අපි යන් ආයෙ වත්තට. අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න යද්දි උදේ 11:12 විතර වුණා. ඒ නිසා දැන් ඉතින් ලන්ච් එකත් අරගෙන තමයි දැන් ආයෙ වත්තට ආවේ. අයියනේ. ආපහු යන්න සුද්ධ කරා. උදේ අපු ගම සුද්ධ කර හිටපු පාටි දෙක දැන් ඉවරයි. දැන් ඉවර කියන්නේ ඉස්සෙල්ලා ඉවරුණා. දැන් අප අලුත් පාටිය තමයි සුද්ධ කරන්නේ. නිවාඩු දවසට ඔක්කොම වැඩ ගෙදර. එක්ක වතු වල වැඩ, එක්ක ගෙදර වැඩ, මොකක් හරි වැඩක් සෙට් වෙනවා නිවාඩු දවසට. और පාඩු අතෙන් දෙනකන් ගියා. පාඩු යන්න පුළුවන්. ඉතින් ගෙදර එකපාරටම වැස්සක් ආවා. ඒ නිසා ටක් ගාලා ගෙදර ආවා. රශ්මිත් එක්ක රශ්මී ඒත් වහිනවා. එහෙනම් ටක් ගාලා ගෙදර ආවා. දැන් ඉතින් වීඩියෝ එක එන්ඩ් කරන්න තමයි තියෙන්නේ. හැමදාමත් වගේ subscribe කරලා like කරලා තියාගන්න. එහෙනම් bye මම යනවා.